ලකුණු 100න් එන්නේ 35යි. 35යි තමයි ඉතින් තොට එන්නේ. එහෙම කරන එකට තොට මොකද 80ක් එන්නේ? සර් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 40යි. ඉතින් කොතෝ වැඩ නොකර එකක් කියලා තොට 100න් 100ක් එන්නද? ඉතින් තොට එන්නේ භාග රිසල්ට් එකක්. භාගයක්. දැන් සිරාට උඹ පුතේ පට්ට භාගේ ගොබ්බේ. දැන් මේ කතා කරන්නේ උඹට නෙමෙයි නම් උඹ සතුටියක්. නැත්තම් ගෙදරින් ගිහලා ගහගන්නේ මේ අර බිත්තිය. මම ගොබ්බෙක් මි කියන. මුන්ට පුතේ වැඩ කරන්න පටන් ගත්තකම් ෆෝන් එකේ නොටිෆිකේෂන් එක එවුවා. එළුවනේ මේ තොපි වැඩ කරද්දි ෆෝන් එක තියපියව පැත්තකට. දාපියව ඒරෝප්ලේන් මෝඩ් එක. තොපි නැත්තම් ඔය ෆෝන් එක කාලා මැරියව. මොන මගුලක්ද මේ කරන්නේ? වැඩ කරන පැය තුන පැත්තකින් තියහන්කෝ ෆෝන් එක. උඹ මහ ලොකුට ටෝක්ස් දෙනවා මම පැය 3ක් වැඩ කරා කියලා. තෝ මැසේජ් කොටලා පැය එකමාරක් තිස්සේ. ඉතුරු පැය එකමාරුත් පැය භාගයක් තිස්සේ මැසේජ් වල තිබෙ දේවල් හිතේදලා. ඉතුරු පැයනුත් පුතේ සමහරට පැය කාලයක් විතර තේ එකක් බිල බිස්කට් එකක් කකා. වැඩ කළා තියෙන විනාඩි 45යි. දැන් ඌක ගොබ්බෙක් නෙමෙයි තාංකෝ. තොට ඒලොල්ලට මේකාවට පස්සේ තොට තියෙනවා නේද ඉන්ස්ටාග්‍රෑම් වල account අනම්මනම් social media account. තෝව පැත්ත පළාත යන්නේ. කොහොමද කො සමාජයට මුණ දෙන්නේ? social media නෙමෙයි society එකට ෆේස් කරන්නේ කොහොමද තෝ? මොන social media? තෝ දාපිය තෝගේ මුණ වෙනුවට තෝගේ papers වල ලකුණ. දාපිය ඒක social media වල ඒකනේ තෝ. තේරුණා? අර ෆිල්ට් එකයි මේ ෆිල්ට් එකයි දාලා තෝගේ මුණ ලස්සන කරලා හදන්න පුළුවන්. මේක ලස්සන කරලා හදාගන්නකෝ. මේ ලකුණ ෆිල්ටර් හරි මොක හරි දාලා. දැන් තොපි කරන එකම දේ ෆිල්ටර්ස් දාලා තොපේ මුණ ලස්සන කර එකනේ. තොපි ජීවිතය ලස්සන කරගන්න ඕනේ නැද්ද? වරද ටික හදාගන්නේ පුතේ. කළුවෙක් කැතෙක් වෙන්න එපා. වැඩ කරන එකෙක් වෙන්න. පුතන් ආඩම්බර වෙන්න හේතු උඹලට ඇති මේ වෙනකොට. මෙතින කොල්ලන්ට ඇති, කෙල්ලන්ට ඇති. තමන්ගේ තාත්තලාගේ දේවල්, ස්කූල් එකේ මම ප්‍රිෆෙක්ට් වූ whatever the thing. පුතා ඒ ලෙවල් ඒ තුනක් ආවම එන ආඩම්බරේ, ඒ අභිමානය ඔය මොකක් එකව සමාන කරන්න තියලා ලං කරන්නවත් බෑ. ඒක හැබැයි මැසේජ් තෝගයක් සතිය පුරා යවන්නේ නැති, කෝල් තෝගයක් ගන්න නැති, සෝෂල් මීඩියා වල පැය ගණන් ඉන්නේ නැති, පාඩමට පැයක් දෙන්න නැහැ. ඒක පැයක්. එයා හිතනවා එයාට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එයා හිතනට ඉංජිනේරිය යන්න පුළුවන් කියලා. පිස්සුද ඔයාට? මේ වැඩ කරන ළමෝ මොන දහස් ගාණක් ඉන්නවද? වැඩ කරනුන්ටනේ හරියන්නේ. ලොකෝ වැඩ කරනුන්ට කිව්දි තොපි වගේ හිතන්නකෝ. වැඩ කරනුන් දහස් ගාණක් කිව්දි උඹ වගේ වැඩ නොකරන ගොබ්බෙක්ට උඹට කොහොමද පුතා ඉංජිනේරිය මෙඩිසින් එන්නේ? නෑ උඹම හිතපන් උඹ ගැන. වැඩ නොකරන එකෙක් න ะ. මේ ලංකාවේ 90000ක් විතර A level ලියනවනේ පුතේ. 90000ක් විතර A level ලියද්දි මෙලෝ වැඩක් කරන්නේ නෑ. ඌ හෝම්වර්ක් ටික හරියට කරන්නේත් නෑ, ක්ලාස් එක කියද්දි අහන් ඉන්නෙත් නෑ, ගෙදරදී තියරි දේවල් බලන්නෙත් නෑ, පරණ ටියුට්ස් හදන්නෙත් නෑ, ලෙසන් එකක් කවුරුම මේ ලෙසන් එකෙන් එසේස් ටික හදලා ඉවර කරගන්නේ, ඔක්කොම පාස් පේපර් ටික MCQ ටික ඉවර කරන්නේ, ඒවා අපි කියලා තියෙන දෙතුන් පාර නැවත නැවත කරන්න, ප්‍රැක්ටිස් කරන දීලා තියෙන වෙන මොකක් ඇක්ෂන්ස් ඒව කරන්නේ. හැබැයි ඌට ඕන ඉන්ජිනියරින් යන්න. දෝදුද තොපිට? පිස්සුද මං එහෙම ළමයි? එහෙම එපා. ඔයාට බෑ. ඔයාට බෑ. ඔයාට බෑ. බැරි ඔයා ඔය කරන වැඩේ හින්දා. ඔයා ඒක වෙනස් කරන්න. අන්න එදාට ඔයාට පුළුවන්. ඔය වැඩේ කර කර මංකුත් නෑ පුතේ ඒත් උඹට පුළුවන්. මම කියන්නේ උඹට බෑ. උඹට බෑ. උඹට ලොයත් ඉංජිනේරියන් නේ, උඹට ලොයත් මෙඩිසින් යන්න බෑ. උඹට පුළුවන් වෙන උඹක වෙනස් කරගත්ත දාට. උඹ වෙනස් කරගන්න. සබ්ජෙක්ට් තුනේම ගුරුවරු වියන්නුවට පස්සේ ක්ලාස් එකේ ෆිසික්ස් වේවා, මැත්ස් වේවා, කෙමිස්ට්‍රි වේවා, බයෝ වේවා අනිවාර්යයෙන්ම ගෙදර ගිහලා තීරිය බලන්න මගේ පුතේ. හැම සතියෙම මේක බලන්න. ඒක බලලා ඒ සතියේ හදපු ගණන් ටික හදන්න. ඊට අමතරව දුන්න හෝම්වර්ක් ටිකට හොඳ වෙයිට් එකක් දීලා ඒ වෙයිට් එකත් එක්ක මහන්සිලා වැඩ කරගන්න. ඒ හෝම්වර්ක් වල හොඳ අමාරු ප්‍රශ්න තිබ්බොත් ඔයාලගේ යාළුවොත් එක්ක සාකච්ඡා කරන්න. ඒ අතරතුර ඊළඟ සතියේ එන්න කලින් අර කලින් සතියේ තියරිය ඉවර නොවිච්ච ටියුට් එක නැවත බලන්න, ඉක්වේෂන්, ඩිෆිනිෂන්ස්, අවශ්‍ය ග්‍රාෆ්ස් ඉගෙන ගන්න දරුවෙක් වෙන්න. ඊට අමතරව පරණ ටියුට්ස් හැම ගහන්න. සෙක්ෂන්ස් ඉවරන. දැන් අපි පුතේ වේව්ස් ඉවරයිනේ. වේව්ස් වල එසේ ඔක්කොම ටික හදන්න ගන්නකෝ. මිකැනික්ස් ඉවරයිනේ. ඔක්කොම හදන්න ගන්නකෝ. ප්‍රොපර්ටිස් ඔෆ් මැටර් ඉවරන හදන්න ගන්නකෝ. හීට් වල මාර සෙක්ෂන් එකක් ඉවරයිනේ. හදලා ඉවර කරන්නකෝ එසේස් ටික. ඒක නොකර ඔයා
ඉංජිනරින් හෝ මෙඩිසින් හෝ වෙන ඩිග්‍රියක් හොඳ එක කරන්න පුළුවන් කියලා බොරුවට මායාවක නම් ඉන්න එපා. ඔයාට බෑ. ලොෙත් බෑ. ඔයා ඕක චේන්ජ් කරන්න. ඔය චේන්ජ් කරලා දාට අන්න කෙනාට පුළුවන්. ඔයා අරයම කර කර සර් ලකුණු 100න් එන්නේ 35යි. 35යි තමයි ඉතින් තොට එන්නේ. එහෙම කරන එකට තොට මොකද 80ක් එන්නේ? සර් ටර්ම් ටෙස්ට් එක ලකුණු 40යි. ඉතින් කොතෝ වැඩ නොකර එකක් කියලා තොට 100න් 100ක් එන්නද? මේ පුතා දුක් මහන්සි වෙගෙන වැඩ කරන කොල්ලෝ ලංකාවේ කොච්චර ඉන්නවද? රට පුරාම. ඒ මුතේ රට පුරා ඉන්න දරුවන්ගෙන් හොඳටම වැඩ කරන නේද? ද මීටරයක් තියෙන හොඳටම වැඩ කරන උන් ටික තමයි හොඳම රිසල්ට්ස් එක දාන්නේ. උන් ටිකනේ පුතා හොඳ රිසල්ට්ස් එක දාගන්න. තෝ මේ ලංකාවේ හිතන් ලංකාවේ 90000 කේලවල දිනනවා. 90000 කේලවලද උඹ මේ 90000න් හොඳටම වැඩ කරන කාද කියලා හිතහන්කෝ. උඹගේ ලකුණ නෙමෙයි. උඹ හිතන් උඹ වැඩ කරන ප්‍රමාණය. උඹ හිතන් උඹේ ජීවිතය ඒ වලට දුන්න ප්‍රමාණය. මනස ඒ වලට කොච්චරක් දුන්නද කියන්නේ. ඒ ප්‍රමාණය හිතහන්කෝ. ඒ ප්‍රමාණෙන් 1 2 ඉඳන් 90000 වෙනකන් ලියුවොත් උඹ හිතනද ඔබ ඉන්නේ එකේ කියලා. උඹ හිතනද ඔබ ඉන්නේ පළවෙනි 10 ඇතුළත කියලා. ඒ කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම ඒ ලෙවල් කැප කරපු ළමයි. ඒ ලිස්ට් එකේ 1000ද උඹ. තමන්ගේ මනස උදේ ඉඳන් නැගිටවිලා හවස් වෙනකම් මයින්ඩ් එකේ වැඩ කරන්නම සබ්ජෙක්ට් උනේ දේවල්. ඒ පළවෙනි 5000 උඹ ඉන්නවද? උඹ ඒකේ ඉන්න 44000 නම් තොට එන්නේ නේද රෑන්ක් එක එහෙම එකක්. උඹ ඒකින් 70000 80000 නම් නැත්නම් 60000 නම් තෝ ඒ ලෙවල් ෆේල්. එච්චරයි කතාව. උඹ හපුට්ටෙක් වෙන්න එපා මගේ පුතේ. මොකද විභාග 2026ට තව තියෙන්නේ නේද? මාස 11ක් නෑ නේ බං. මාස 11ක් කොයිද දැන් අගෝස්තු තියෙනවා නම් මාස 10යි. මාස 10යි මොන 11ක්ද? තේ මාස 10ට වැඩ කරගන්න එපා. නේ? පරණ දේවල් හැම ගහන්න එපා. ඔයාට කරන්න ඔයා මාර ගොබ්බ බූරෙක්. මොකද දන්නවද? කෙලවෙලා ඉන්නවනේ වන්ට ටිකක්. දැන් මම දන්නවා මෙතන ඉන්න අයට මේ හොඳට වැඩ කරන දරුවෝ ටික නෙමෙයි. පන්තිය පුතා යක්ෂයෝක වැඩ කරන ටිකක් ඉන්නවා. උන් යක්කෝ. මේ රට පුරා ඉන්නවා යක්කෝක වැඩ කරන. මගේ පන්ති පිට පන්ති වල නේද? ඕන තරම් ඉන්නවා. මම මේ කතා කරන්නේ ගොබ්බයන්ට. පුතේ උන්ට මේ දැන් කොටසකට කෙලවෙලා ඉන්නේ. කොටසකට කෙලවෙලා ඉන්නේ. දැන් මගේ ගත්තොත් මෙකැනික්ස්ුත් හරියට කරගත්තේ නැහැ, පන්තිත් හරියට ආවේ නැහැ, ගණන් හැදුවෙත් නැහැ, පරණම ප්‍රැක්ටිස් කරෙත් නැහැ, මෙකැනික්ස් කෙලවෙලා. වේව්ස් වලට ඔච්චරමයි. ප්‍රොපර්ටිස් වලට ඔච්චරයි. හීටුත් ඔච්චරයි. මෙෂර්මන්ට්ස් ඔච්චරයි. පුළුවන් දෙවොත් යන්තම් පුළුවන් සර් වගේ එකක ඉන්නේ. දැන් ඌට ඕක අවුල්නේ. ඌ ඊළඟට කරන දේ මොකක්ද දන්නවද? ඌ ඕක එක්කම ඉන්නවා. ඌ ඕකට තව එකක් ඇඩ් කරගන්නවා. දැන් ලයිට් කරාම ලයිටුත් ඕකට ඇඩ් කරගන්නවා. ඒකත් යන්තම් පුළුවන්. යකෝ තෝ මුලින්ම තෝ දැන් මෙතන ඉන්නේ මේකෙන් කොටසක් කෙලවෙලානේ. තෝ මුලින්ම මෙන්න මෙතනින් එහා ටික පන්තිය අති දක්ෂ දරුවෙක් වැඩ කරන්නාසේ පන්තිය අති දක්ෂ දරුවෙක් ඒකට අවධානය දෙන්නාසේ මෙතනින් එහා ටික පැලෙන්න කරපන්. එතනින් එහා ටික කරන අතරතුර පරණ ඒවා එකින් එක ටච් කරන්න. තෝ හැමදාම මේකට දේවල් ඇඩ් කර ඉන්නේ කානේ. බලහන්කෝ මෙකැනික්ස් එක රුච්චන පස්සේ තෝ මොකද කරේ? ඒකත් යන්තම් පුළුවන්. උඹ ඒකටම වේව්ස් උට ඇඩ් කරපගෙන කරේ. උඹ ඊට පස්සේ වේව්ස් ටික හොඳට අල්ලගෙන අර මෙකැනික්ස් ටිකක් චුට්ටක් ආයේ බර දාලා අල්ලගත්තා නම් හරිනේ. තෝ කරේ මෙකැනික්ස් උට පුළුවන් බාගෙට. ඒකටම වේව්ස් උත් දාගත්ත අස්සට. වේව්ස් උත් පුළුවන් බාගෙට. ප්‍රොපර්ටිස් වලට ඒකත් දැන් මේකට ඒකත් පුළුවන් භාගයට. හීට් කොටස ඒකත් පුළුවන් භාගයට. ඉතින් තොට එන්නේ භාග රිසල්ට් එකක්. භාගයක්. දැන් සීනාට උඹ පුතේ පට්ට භාගේ ගොබ්බේ. දැන් මේ කතා කරන්නේ උඹට නෙමෙයි නම් උඹ සතුටු යන්. නැත්තම් ගෙදරින් ගිහලා ගහගන්නේ මේ අර බිත්තිය. මම ගොබ්බෙක් මි කියන. යකෝ ඒ ලෙවල් කරන ළමයිනේ. අනික මේ ඉන්න සමහර හැලපයන්ට මුන්ට පුතේ මේ පැය එක දිගට පැය දෙක තුනක් වැඩ කරන්න බෑ. පැය දෙක තුන මුන්ට පුතේ වැඩ කරන්න පටන් ගත්තකම් ෆෝන් එකේ නොටිෆිකේෂන් එක එවුවා. එළුවනේ මේ තොපි වැඩ කරද්දී ෆෝන් එක තියපියව පැත්තකට. දාපියව ඒරෝප්ලේන් මෝඩ් එක. තොපි නැත්තම් ඔය ෆෝන් එක කාලා මැරියව. මොන මගුලක්ද මේ කරන්නේ? වැඩ කරන පැය තුන පැත්තකින් තියහන්කෝ ෆෝන් එක.
උඹ මහ ලොකුට ටෝක්ස් දෙනවා මම පැය 3ක් වැඩ කරා කියලා. තෝ මැසේජ් කොටලා පැය එකමාරක් තිස්සේ. ඉතුරු පැය එකමාරු පැය භාගයක් තිස්සේ මැසේජ් වල තිබ්බ දේවල් හිත හිතේදලා. ඉතුරු පැයනුත් පුතේ සමහරට පැය කාලයක් විතර තේ එකක් බිලා බිස්කට් එකක් කකා. වැඩ කළා තියෙන විනාඩි 45යි. දැන් ඌක ගොබ්බෙක් නෙමෙයි තාංකෝ. ඒ සම්පූර්ණ දැන් 2025 දරුවන්ගේ මේ වෙනකොට ඉන්නවා ළමයි ටික. උන්ගේ ඒක තහවුරුයි. තහවුරුයි අපිට තහවුරුයි. සමහරුන්ගේ ඒ විතරක් නෙමෙයි දිස්ත්‍රික්කේ රෑන්ක් එක මෙච්චර නේ 1 ඉඳන් 10 අතර රෑන්ක් එකක් දාන මට්ටමේ කොල්ලෙක් කියලා හිතන මට්ටමට වැඩේ තහවුරුයි. මුදුන්ගේ අනිත් සබ්ජෙක්ට් තාල බැලුම රයිට් වැඩේ ගොඩ. සමහරු දිස්ත්‍රික්ක පළවෙනි 50ටයි කියලා. ඒ කියන්නේ ඉන්ජිනියරින් ඕ මෙඩිසින් යන එක ලොවෙත් ෂුවර්. පළවෙනි 50ටත් එයි කියලා හිතෙනවා. තහවුරුයි. වෙනස් වෙන්නේ නැහැ. උන්ගේ මේ දවස්වල ලකුණු මට්ටම් එක තහවුරුයි. පැහැදිලිද? ඒ වගේම තව පිරිසක් ඉන්නවා. ජෝ කෙලවෙයි අනේ පුළුවන් නම් පාස් වෙයන් පුතේ කියලා හිතෙනවා. ඒකත් තහවුරුයි. ඒ කියන්නේ බයයි මේක ෆේල් වෙයිදෝ කියලා. තෝ යන්නේ කොයි ගොඩටද කියලා තීරණය කරන මේ ඉතුරු මාස කීයද? 10 නෙමෙයි බං. ඉතුරු මාස 6 විතර. මොකද ඒ වෙනකොට පුතා උඹලා ටර්න් වෙලා ඉවරනේ. 10 වෙනිදා. තේරෙනවද මං කියන්නේ? ඔය මේ මාස 6. එනිසා මේ ඔයා හිතන් ඉන්නේ ඔයාගේ ජීවිතේ වැදගත්ම මාස ටික මේ මාස 3-4. ට්‍රක් එකට වැටියම්. ට්‍රක් එකට වැටියම්මයි පුතේ. දැන් මේ ටිකේ පුතේ යනව නේද මැච් එක? දැන් උඹලා කියනව නේද? ඊයේ මැච් එක අරක මෙහෙම මේ ඕවරේ අරු දැම්මනම් හරි, අර වෙලේ අරක ගැව්වනම් හරි, මේ බෝලින් චේන්ජ් එක වුණා නම් හරි, අර උට අර පාර වැදුණා නම් හරි, අර බෝරෙන් තමයි මිස්සුනේ. මැච් එක කෙලවෙන හේතු හිතෙනව නේද? හිතනවනේ. තොට ඔයිට වඩා හේතු මතක් වෙයි තොගේ ඒ ලෙවල් කෙලුණා. චක්කේ අර කාලේ මම මේම කරා නම් හරි මේක මේම කරා නම් හරි අර පන්තිට ගියන් හරි මූ එක්ක යාළුවෝ වුණා නම් හරි නේද අරක එක chat නොකරා නම් හරි රැන්තිසේ මේ social media එක මකුල් නැහුව නැතු නම් හරි තොට ඔයිට වඩා දැන් තොට මැච් එක පරිදි හේතු කීයක් තියෙද දැන් මෙතින් එකට ඊ මැච් බැලුව එකක් නා හේතු 5ක් කියයි සමහරට 10ක් 15ක් කියයි තෝ කියයි තොගේ ඒ ලෙවල් කෙලවෙන්න හේතු 100ක් තොගේ හේතු අහන්න කවුරුත් බලන්නේ නැහැ බොල තොගේ රිසල්ට්ස් ආපුවම තොට hina වෙන්න නම් ඔය 100ක් ඉඳී 100ට වඩා උඹේ හේතු කාටවත් වැඩක් නැහැ නේ පුතා ෆේල් වෙච්ච මිනිස්සෙගේ ලයිෆ් එක ෆේල් වෙච්ච එකගේ හේතු අහන්න කාටවත් වැඩක් නැහැ මිනිස්සු අහන්න කැමති දිනු මිනිස්සුගේ කතන්දර පරදිච්ච එකා ගැනවත් උගේ පරදින හේතුවත් කාටවත් වැඩක් නැහැ ඒ හින්දා ඔබට දිනන්න ඕන එකද පරදින්න ඕන එකද ඔබ මේ වෙනකොට ගොබ්බෙක් නම් ඒ ගොබ්බ භාවයේ මිදියම් පුතේ සරලයි ඔයා සමහරට රංගනම ඇති කිටක් ගහලා ක්ලාසස් වලට නේද සුපිරි කිට් එකක් ගහලා ඔයාට සමහරට කෙල්ලෝ නම් දෙතුන් දෙනෙක් ටෝක් කරනවා ඇති try කරන සමහරට කොල්ලෝ 7-8 දෙනෙක් ඔයා හිතන්නේ ඔයා මාර කෑල්ල ඔයා මාර වැලියබල් මගුල තොට ඒ වලට මේකාවට පස්සේ තොට තියෙනවා නේද Instagram වල account අනම්මනම් social media account තෝව පැත්ත පළාත යන්නේ කොහොමද කො සමාජයට මුණ දෙන්නේ social media නෙමෙයි society එකට face කරන්නේ කොහොමද තෝ මොන social media තෝ දාපිය තෝගේ මූණ වෙනුවට තෝගේ පේපර්ස් වල ලකුණ දාපිය ඒක සෝෂල් මීඩියා වල ඒකනේ තෝ තේරුණා අර ෆිල්ට් එකයි මේ ෆිල්ට් එකයි දාලා තෝගේ මූණ ලස්සන කරලා හදන්න පුළුවන් මේක ලස්සන කරලා හදාගන්නකෝ මේ ලකුණ ෆිල්ටර් හරි මොක හරි දාලා දැන් තොපි කරන එකම දේ ෆිල්ටර්ස් දාලා තොපේ මූණ ලස්සන කරගන්නේ තොපේ ජීවිතය ලස්සන කරගන්න ඕනේ නැද්ද වරද ටික හදාගන්නේ පුතේ කළුවෙක් කැතෙක් වෙන්න එපා වැඩ කරන එකෙක් වань. පුතන් ආඩම්බර වෙන්න හේතු උඹලට ඇති මේ වෙනකොට. මෙතින කොල්ලන්ට ඇති, කෙල්ලන්ට ඇති. තමන්ගේ තාත්තලාගේ දේවල්, ස්කූල් එකේ මම ප්‍රිෆෙක්ට් වූ whatever the thing. පුතා ඒ ලෙවල් ඒ තුනක් අහම එන ආඩම්බරේ, ඒ අභිමානය ඔය මොකක් එක්කවත් සමාන කරන්න තියලා ලං කරන්නවත් බෑ. ඒක වෙනම එකක්. ඔයා 9S ආවනම් ඒ ආපු සතුට හෝ whatever the thing. ඒකයි මේවයි ලං කරන්න බෑ. මේක වෙනම එක මේක ජීවිතේ පුරාවටමනේ පුතා පට්ට අභිමාන පුතේ ඔය ඒ ලෙවලට ඒ තුනක් අරගත්ත එකාට කෂ්‍යරිකම මෙහෙම කෙලින් වෙන්නේ අම්මට සිරි කෙලින් වීම මම කියන්නේ බයෝමැත්ස් කරලා ඒ තුනක් දාලා නේද හොඳ ෆැකල්ටි කෙනෙක් කෂ්‍යරිකම මෙහෙම කෙලින් වෙන්නේ ඒ කෙලින් වීම ජීවිතේ පුරාවටම පවතිනවා තොපිට ඔක තේරෙන්නේ දැන් මේ යක්කුවගේ යනුන් ඉන්නවනේ රිසල්ට්ස් අපුවා මෙහෙක් වෙන්නේ සමාජෙට මුණ දෙන්න බෑ ස්කෝලේට යන්න බෑ ගිහලා අස්වින් සාතික ගන්න හොරෙන්
ඇයි සර්ලා මිස් රිසල්ට් එක අහනවා විලිලැජ්ජයි. තේරුණාද මම මේ කියන්නේ? එහෙනම් මේ මාස 11 පැටවුනේ 11ක් නෑ නැවත කියනවා 10. වැඩ කරපු අයියක් වගේ. මොකද 2026 රිසල්ට්ස් මේන පිරිසක් ඉදී කෙලවෙච්ච පිරිසක් ඉදී උඹ ඉන්නේ මොන ගොඩේද කියලා තීරණය කරන්නේ අද ඉඳන් උඹලා කරන වැඩ ටිකත් එක්ක. තේරුණාද? ඒක කරාම මගේ පුතේ. මේ කියන දේවල් ටර්න් වෙයව. පන්තියට වරෙව් පිළිවෙලට. දවස ගන්න. ගුරු දෙන ඇඩ්වයිසර් තේරුම් ගනිව්. වැඩිටු කියන වහපියව. ඔබේ ජීවිතය ඊළඟ කාලේ පුරාවටම ලස්සනයිනේ මගේ පුතේ. ඊතුරු කාල සීමාවම ලස්සනයිනේ. උඹලා අහලා තියෙනවද මේ අයිස් මද්ද්‍රව්‍ය ගැන? මෙතන ගහනුළු සමහරට දෙවුන්දෙනෙක් ඇති. මම මේ ළඟදී මම හිතන උඹලා මේව ගැන දන්නව ඇති. පොඩි මේවක කිව්වා මේ අර මිනිස්සුන්ට සතුට එන හේතු වෙනවලුනේ. සතුට එන හේතු තියෙන ඇත්තට ජයග්‍රහණයකදී සතුට එනවා. නේද? Taman try කරන කෙල්ල Taman දිහා බලලා hina වෙද්දී පොඩි සතුටක් එනවා. නේ? එයා බැරිලත් එකක් දුන්නොත් ඊට වඩා සතුටක් එනවා. රස කෑම එකක් කෑවොත් සතුටක් එනවා. ඒ සතුටට මොකක් හරි අගයක් දැම්මොත් ඔය අයිස් ගහන මුල් දවස්වල මොකද්ද මන්දා හෝමන් මගුලක් මං හිතන්නේ බයෝ කරන දරුවෝ දන්නවා. ඒකගේ සතුට කියන එක නේද? ඒ වගේ 10 ගුණයකින් විතර වැඩි වෙනවලු. ඌ මාර සතුටෙන්ලු ඉන්නේ. කියන්නේ උම්ම හම්බෙලා නෙවෙයි. ජයග්‍රහණය කරලා හොඳ කෑමක් කාලා නෙවෙයි. ඌට මොකද්ද හොඳ සතුටක් එනවලු. අහලා තියෙනවද බලන්න මේක? හොඳම හැබැයි ඒ සතුට මේ ආටිෆිෂල් උනේ. ඒකේ ඩ්‍රග්ස් එක්කම එන එකලු ටික දවසකින් ඒක ඩ්‍රග්ස් නැතුව නිකන් ජයග්‍රහණයක් ඉද කෑමක් බීමක් කෑවට එන්නේ නෑලු. ඩ්‍රග්ස්ම ඕනලු ඒකට. ඒකත් එන්න ඒ මාත්‍රාවත් මදුලු ශරීරය ඒකට පුරුදු වෙනවලු. ඒ කියන්නේ ඒක ගන්ත එකාගේ මුල් කාලේ පට්ටම සතුටු වුණාට මාස කීපයකට පස්සේ අපි තුමු ඒකේ කියනවා අර මුලින් සාමාන්‍ය මිනිහෙක් වගේ 10 ගුණයක සතුටක් ආටිෆිෂල් ලැබෙනවලු. පස්සේ දසදහස් ගුණයක දුකක් විඳිනවලු. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවලු. දැන් මම ඔක කිව්වේ අයිස් කතාවක් නෙමෙයි. තොපිට තේරෙනවද සතුට කියන එක මාරයි කියන එක තැනක් එනවා. රිසල්ට් එකට ඒ තුනක් දාලා බලපල්ලා. ඉංජිනේරින් මෙඩිකල් ෆැකල්ටි යමල්ලා. යකෝ පිස්සු අභිමානයක් එන්නේ. තෝ හිතනවද ප්‍රයිවට් යුනියන් එකෙක්ට ඒ අභිමානය තියෙනවා කියලා? උඹලා හිතනවද ප්‍රයිවට් යුනියන් එකකට පිස්සුද පුතේ? උඹ හිතනවද මොරටුවේ ඉංජිනේරින් යන කාටයි තමන්ගේ තාත්තගේ සල්ලි වලින් පිටරට ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න යන එකෙක්ගේ අභිමානයේ වෙනස? තොපිට ඔක තේරෙන්නේ ගොන් රිලව්. තාත්තට සල්ලි තියෙන ඩිග්‍රියක් ගන්නකොට හිතන් ඇති. ඒක පුතා අභිමානය පිළිබඳ කතාවක්. ඒක වෙනම එකක්. ඒක උඹට හිතන්න බැරි සතුටක්. මම ඩ්‍රග්ස් කතාව කිව්වේ ඒකයි. ඒ සතුට උඹට පුතා මෙතකයි කියන්න බෑ. උඹට මෙතකයි කියන්න බෑ. ඔය ඉංජිනේරින් මෙඩිසින් නේද හොඳ රෑන්ක්ස් ගත්ත කොල්ලන්ගේ සතුටක මෙතකයි කියන්න බෑ. උඹ අම්මට තාත්තට දෙනේ සතුට මගේ පුතේ ජීවිතේ කවදාවත් දැන් තොපි ලයිෆ් එක අචීව්මන්ට්ස් වෙන්නේ. උඹට අම්මා තාත්තා සතුට ගන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඔය තරම් සතුටක් පුතේ තොට කවදාවත් දෙන්න බෑ අම්මට තාත්තා. ඒක දීපිය වේ දෙන්නට පව්. තොපි වෙනුවෙන් වැඩ කරන. ඒකට කරන් තියෙන තෝ පන්ති ඇවිල්ලා හොඳට අහන් ඉඳපන්. ගෙදර ගිහිල්ලා වැඩ ටික කරපන්. ඔය කිව්ව විදියට. අර කලින් වගේ එළු ගොබ්බෙක් වෙන්න එපා පුතේ. තේරුණාද? මරින් ප්‍රශ්න ටිකට හරප්පටව. සර් කේන්තියෙන් බැන්න නෙමෙයි ආදරෙන් බැන්නේ.